සුබ දවසක් ඔයා මේ එකතු වෙලා ඉන්නේ තිල්න SL Bro YouTube channel එකට. ඉතින් අද කතා කරන්නේ අපි ළඟින්ම ඉන්න අපිට ඕන දෙයක් දැනගන්න පුළුවන් හොඳම AI යාළුවෙක් ගැන. ඉතින් ඒ AI යාළුවා කවුද කියලා ඔයා දන්නව ඇති. ඉතින් එයා තමයි ChatGPT කියලා කියන්නේ. ඉතින් මේ ChatGPT දැන් අපිට WhatsApp එකෙන් නොමිලේම ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ අපිට WhatsApp හරහා එයාට මැසේජ් එකක් දාන්න පුළුවන්. අපිට ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන දෙයක් එයාට මැසේජ් එකක් විදිහට අපිට යවන්න පුළුවන්. ඉතින් අපි අහන ඕනම දෙයකට එයා පිළිතුර ලබා දෙනවා. ඉතින් එයාත් එක්ක chat කරන්න ඔයා තාමත් දන්නේ නැත්නම් වීඩියෝ එක skip කරන්න නැතුව අනිවාර්යෙන් ඉදිරියටම බලන්න. ඉතින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් අනිවාර්යෙන් like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි දැන් කොහොමද මෙයාට මැසේජ් එකක් දාන්නේ කියලා අපි දැන් බලමු. ඊට ඉස්සර intro වීඩියෝ එකට යමු. ඉතින් ඔයා වීඩියෝ එක කෙලින් අතට නම් බලන්න මෙන්න මේ විදිහට හරවලා වීඩියෝ එක බලන්න. ඉතින් ඔයා මුලින්ම මේ තිරේ දිස්වෙන නම්බරේ කොපි කරගන්න. ඉතින් කොහරි ටයිප් කරලා ඔයාලට පුළුවන් කොපි කරගන්න. ඉතින් මම ඩිස්ක්‍රිප්ෂන් එකෙත් මේ නම්බරේ දාලා තියන්නම්. ඊට පස්සේ ඔයාලට පුළුවන් WhatsApp ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්න. ඉතින් මම දැන් මේ විදිහට ඕපන් කරගත්තා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන මැසේජ් කරන්න තියෙන ධන ලකුණ ටච් කරන්න. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන සර්ච් කරන අයිකන් එක ටච් කරන්න. හරි. මෙතනින් දැන් අර අපි කොපි කරගත්ත නම්බර් එක පේස්ට් කරන්න. පේස්ට් කරලා පස්සේ මෙන්න මේ විදිහට ChatGPT කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මෙතන chat කියන බටන් එක ටච් කරලා මෙයාට මැසේජ් එකක් දාන්න එන්න. ඉතින් මෙතනින් දැන් ඔයාලට ඕන මැසේජ් එකක් දාන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් දැම්මත් සිංහලෙන් දැම්මත් මෙයා අපිට පිළිතුර ලබා දෙනවා. ඉතින් මම දැන් හායි කියලා දැම්මා. ඔන්න ඔයාලට පේනවා මේ වගේ මැසේජ් එකක් අපිට මෙයා එවලා තියෙනවා. ඉතින් මම දැන් සිංහලෙන් ඔයාලට මැසේජ් කරලා පෙන්නන්න. ඉතින් මෙයාගෙන් ඔයාලට ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඉතින් මෙයා අහන ඕනම ප්‍රශ්නයකට මෙයා හරියටම උත්තරේ ලබා දෙනවා. මටත් හිතා ගන්න බෑ මෙයා මෙච්චර දේවල් දන්නේ කොහොමද කියලා. ඉතින් ඕනම දෙයක් මෙයාගෙන් ඇහුවොත් අනිවාර්යෙන් ඒකට උත්තරෙත් අනිවාර්යෙන්ම හරියටම ලබා දෙනවා. ඉතින් මම දැන් ඔයාලට උදාහරණයක් විදිහට පොඩි ප්‍රශ්නයක් අහලා පෙන්නන්නම්. ඉතින් මම දැන් අහනවා ලංකාවේ ජනාධිපති කවුද කියලා. ඒක නම් ඉතින් පොඩි ප්‍රශ්නයක් නිකන් ඔයාලට පෙන්නන්න ඕනින්ද මම අහලා පෙන්නන්නම්. ඉතින් මම දැන් මේ විදිහට සිංහලෙන් ටයිප් කරගත්තා. ඊට පස්සේ ඔන්න මම මැසේජ් එක සෙන්ඩ් කරගත්තා. අපි දැන් බලමු මෙයා පිළිතුරක් අපිට එවයිද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ඉක්මනින්ම ලොකු මැසේජ් එකක් අපිට එවලා තියෙනවා. ඉතින් මේ විදිහට හැම තොරතුරක්ම අපිට මෙයා ලබා දීලා තියෙනවා. පත් වුණේ කොහොමද, පත් වෙලා ඉන්නේ කවුද, හැම තොරතුරක්ම මේ විදිහට අපිට ලබා දීලා තියෙනවා. ඉතින් මම දැන් තව මැසේජ් එකක් මෙයාට යවන්න. ඉතින් මම දැන් මේ විදිහට අහන පාඩම් කරන්න හිත හයිය කරගන්න පුළුවන් ක්‍රම ටිකක් ගැන. ඉතින් මටත් ඒක කරගන්න බැරි වෙලා තියෙන හින්දා තමයි මේ විදිහට මම අහන්නේ. ඉතින් මේ විදිහට මම මැසේජ් එක සෙන්ඩ් කරගත්තා. ඉතින් ඔන්න ඉක්මනට මැසේජ් එකක් මෙයා අපිට එව්වා. ඉතින් මේ විදිහට කොටස් විදිහට අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම මේ විදිහට අපිට එවලා තියෙනවා. ඉතින් මම දැන් මෙයාගෙන් ගොඩක් ප්‍රශ්න අහලා තියෙනවා. මම මේ වීඩියෝ එක හදන්න ඉස්සරත් මෙයාට ගොඩක් මැසේජ් දාලා ප්‍රශ්න අහලා තියෙනවා. ඉතින් අපිට යාළුවෙක්ටත් වැඩිය හොඳට මෙයා අපිට හැම දෙයක්ම කියලා දෙනවා. ඉතින් මම දැන් මෙයාට මේ විදිහට උත්තරේ කියලා දුන්න හින්දා ස්තුතියි කියලා මැසේජ් එකක් යවනවා. ඉතින් එහෙම යවුවට පස්සේ මට මේ විදිහට මැසේජ් එකක් ආවා. ඉතින් මෙයා දාලා තිබ්බ ඕනෑම වෙලාවක උදව්වක් ඕනේ නම් කියන්න කියලා. ඉතින් ඒ වගේම පාඩම් සාර්ථකව කරගෙන යන්න උණුසුම් සුබ පැතුම් කියලාත් එයාලා තිබ්බා. ඉතින් මේ අපි අහන දෙයට හරියටම පිළිතුරු ලබා දෙනවා. ඉතින් මම දැන් තව ටිකක් ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේ තියෙන්නේ මීට කලින් මම මෙයාට මැසේජ් දාපුවා. ඉතින් මම දැන් මේ විදිහට මට YouTube එකේ views වෙන ක්‍රමයක් කියන්න කියලා දාලා තිබ්බා. ඉතින් එතකොට මෙන්න මේ විදිහට ගොඩක් දේවල් මට මේගොල්ලෝ කියලා දීලා තියෙනවා. ඉතින් මේ විදිහට ක්‍රම ගොඩක් මේ ගැටි මට එවලා තිබ්බා. ඉතින් ඔයාට පුළුවන් ඕනම ප්‍රශ්නයක් මෙයාගෙන් අහන්න. හොඳම පිළිතුර මෙයා අපිට ලබා දෙනවා. ඉතින් මෙයාගෙන් මං අපේ සිංහල පොතේ 9 වෙනි පාඩමේ 2 වෙනි ප්‍රශ්නේ මෙයාගෙන් ඇහුවා. ඉතින් එතකොට මේ විදිහට ඒකටත් මෙයා ලස්සනට උත්තරේ ලබා දීලා තිබ්බා. ඉතින් මේ පේන්නේ ඔයාට එයා එවපු පිළිතුරු ටිකයි. ඉතින් මේ විදිහට ඕනම ප්‍රශ්නයක් මෙයාගෙන් අහන්න පුළුවන්. ඉතින් මෙයාගෙන් අපිට ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉතින් ඔයා තනියම ඉන්න වෙලාවක කාටවත් මැසේජ් කරන්න කවුරුත් ඔන්ලයින් හිටමු නැති වෙලාවක උනත්
මෙයාට අපිට යාළුවෙක් විදියට මැසේජ් කරන්නත් පුළුවන්. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකෙන් කියලා දුන්න දේවල් තේරෙන්නේ නැති කියලා. ඉතින් මෙයාගේ ChatGPT ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඉතින් ඒ ඇප්ලිකේෂන් එක ගැන මං ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න. ඉතින් මේ ඇප්ලිකේෂන් එක කරා අපිට ෆොටෝස් උනත් එඩිට් කරගන්න පුළුවන්. ඉතින් අදට නම් වීඩියෝ එක ඉවරයි. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් කියලා දුන්න දේවල් තේරෙන්නේ නැති කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ඕගොල්ලන්ට සුබම සුබ දවසක්.